ටාටා IPL 2026 තරගාවලියේ තවත් එක් ප්‍රබල තරගයක්. දිල්ලි කැපිටල්ස් කණ්ඩායම හා ගුජරාට් ටයිටන්ස් යන කණ්ඩායම අතර තරගය දිල්ලියේදී ආරම්භ වුණා. කාසිය වාසිය දිනාගත් දිල්ලි කැපිටල්ස් නායක අක්සර් පටල්ගේ ආරාධනයෙන් පන්දුවර පහර දීමට පැමිණි ගුජරාට් ටයිටන්ස් පිතිකරුවන් පන්දුවාර 20 අවසානයේ කඩලු 4ක් දෙවි ලකුණු 210ක් රැස් කර ගැනීමට සමත් වුණා. එහිදී ශුබ්මන් ගිල් හා ජොස් බට්ලර් එක්ව ගොඩනැගූ අනර්ග සබඳතාවයක් ශුබ්මන් ගිල්ට තවත් පසෙක අනගි සහයක් ලබා දුන් වොෂින්ටන් සුන්දර්ද ගුජරාට් ලකුණු පුවරුව ඉහළ දැමීමට අනගි සහයක් ලබා දුන්නා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි පැතුම් කේල් ආරම්භක පිටිකරු යුගලය දිල්ලි කැපිටල්ස් වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට සමත් වෙනවා. වෙනදා වගේම අරුණ ජට්ලි පිටිය පුරාම නේකවිද පහරවල් වලින් පිටිය අලංකාර කරමින් 4 පාරවල් 6ක් හා 6 පාරක් පන්දු 23කින් ලබාගෙන සිටි ශ්‍රී ලාංකික ක්‍රීඩක පැතුම් නිස්සංක ප්‍රදීප් ක්‍රිෂ්ණා යවන ලද පන්දුවක් හමුවේ රාහුල් තෙවාටිය අතර උඩ පන්දුවක් ලබා දෙමින් අවාසනාවන්ත ලෙස අර්ධශතකය අභිමුව දැවී යනවා. මේ අතර විස්තර විචාරයේ යෙදුණු කෙවින් පීටර්සන් පැතුම් නිස්සංකගේ මෙම අගනා ස්ට්‍රේට් ඩ්‍රයිව් පහර දැක පවසා සිටියේ ව්‍යාධ කැමරාමන් ව්‍යාධ ෆොටෝග්‍රැෆර්ස් හෝල්ඩ් ද පෝස්ට් යනුවෙන් පවසා සිටියේ මේ මනුෂ්‍යයා ගහන පහර කැමරාමන්ලා හා ෆොටෝග්‍රැෆර්ස්ලා මේ ඉරියව් කිසිම පීඩනයකින් තොරව කාචයට හසු කරගන්නා බවයි. මේ පිළිබඳව ඔබගේ අදහස් කුමක්ද? ඔබගේ අදහස පහතින් කමෙන්ට් කරන්න.